Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද තවත් ලස්සන වීඩියෝ එකක් අරන් මං ආවා. ඉතින් ඔයාලත් බලන්නකෝ අපේ ගෙදරට උදේට පෙර view එක ලස්සනද කියලා. तेरे सपनों में नाराजी मुझे लगता है कि बातें दिल की होती लफ्ज़ों की. අද නම් ඉතින් කෑම ගැන තමයි මගේ වීඩියෝ එකේ වැඩිපුරම තියෙන්නේ. ඉතින් අද උදේම අපේ ගෙදර හැල පැහැදුවා. ගොඩක් අය කන්න ආස කෑමක් නේක. මම නම් හැල්ප කන්න කැමති දකුණ විදියට පොල් පැණි මැදට දාලා. ඒත් ඉතින් අපේ අම්මා නම් අද හැදුවේ මෙහෙම. හැබැයි මට අද හැලප හදපු විදිය නම් වීඩියෝ කරගන්න බැරි වුණා. හැලප හදන්න ඉතින් හරිම ලේසියි. ඉස්සෙල්ලාම ඉතින් සීනි කර කරලා ඒකට වතුර පොඩ්ඩක් දාලා පැණි හදා ගන්නවා. ඒකල ඒකට පොල් දාලා මික්ස් කරලා පොල් පැණි එක හදා ගන්නවා. ඒ මිශ්‍රණයටම කුරක්කම් පිටි දාලා පාන් පිටි ටිකක් දාලා හොඳට මික්ස් කරලා ඒකෙන් පොඩි පොඩි ගුලි අරගෙන හදලා කැන්ද කොලයක් හරි කෙහෙල් කොලයක් හරි අරගෙන මේ විදියට වඩලා හදාගන්න තමයි තියෙන්නේ. අද අපි මේ හැලප ටික හදාගන්න රයිස් කුකර් එකේ අපි දැන් රයිස් කුකර් එකට වතුර එකක් දාලා ඒක හොඳට රත් වීගෙන එනකොට ස්ටීමරේට අපි හදාගත්ත හැලප ටික දාලා ඒක ඉතින් ස්ටීම් කරගන්න තමයි දැන් තියෙන්නේ. දැන් මෙහෙම හැලප අපි එකපාර ගොඩක් දැම්මට ඊට පස්සේ ආයෙත් හැලප ටික අයින් කරා. මොකද එතකොට ස්ටීමරේ සිදුරු වලින් හුමාරේ උඩට පැතිරෙන්නේ නැති වෙනවා. එහෙම වුණාම අපිට හරියට හැලප ටික හදාගන්න බැරි වෙනවා. ඉතින් ඔයාලට දැන් පේනවා වගේම අපේ හැලප ටික හැදිලා ඉවරයි. ඒ ටික හොඳට ස්ටීම් වෙලා තියෙනවා. ඒ වගේම හොඳ මෙලෙක් ගතියට තියෙනවා. ඉතින් දැන් අපි හදන්නේ අපි මේ හදාගත්ත රසමරස හැලප එක රස තේකකුත් හදාගෙන ඒකත් එක්කම රස විඳින්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට අපේ උදේවරුව ගත වුණාට පස්සේ තියෙනවර ටිකත් කරගෙන තවලුත් ගියාට පස්සේ අපිට හවස හිතුණා රෑටත් පොඩි විශේෂ කෑමක් හදන්න. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අපේ ගෙදර කොහොමද කොත්තු හදන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි කරන්නේ චිකන් කරි එක හදාගන්න එක. සුපුරුදු පරිදි හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් දාලා තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට සුදු ලුණු, ඉඟුරු, රම්පේ, කරපිංචා ටික දාලා ඒක බැදීගෙන එනකොට මිරිස් කුඩු, උළුහල්, තුන පහ, කහ, මස්කරි පවුඩර් ඒ කුළුබරු ටිකක් දාලා මිරිස් ටික හොඳට කළු වෙනකම් බැද ගන්න ඕනි. ඊට පස්සේ පොඩියට කපාගත්ත බීලුණු, තක්කාලි ටිකක් දාලා තක්කාලි ටිකක් වැඩිපුර දානවා අපි. ඊට පස්සේ තමයි චිකන් ටික දාගන්නේ. චිකන් ටික දැම්මට පස්සේ සැර මදි වෙයි කියලා හිතලා අපි ගම්මිරිස් ටිකකුත් තව දැම්මා. ඊට පස්සේ වතුර පොඩ්ඩකුත් දාලා විනාඩියක් දෙකක් තැම්බෙන්න තියලා කොත්තු කන්න නම් හොදි ඕන හින්දා වතුර වැඩියෙන් දාගෙන අපි කරි එක හදා ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි මේ දවසේ කොත්තු හැදුවා. ඒත් මට ඒ කොත්තු හදන වීඩියෝ ටික හරියට ගන්න බැරි වෙච්ච හින්දා ආයෙත් කොත්තු හදන දවසක් එනකම්ම ඉන්න උනා. දෙවෙනි පාර කොත්තු හදපු දවසේ අපි ගොඩ දෙනෙකුට දෙන්න තමයි කොත්තු හැදුවේ. ඒ හින්දා එදා අපි ලොකුවට චිකන් කරි එකක් හදාගත්තා. අපි එදා කැරට්, සුදු ලුණු ඉඟුරු, අමු මිරිස්, මාළු මිරිස්, ගෝවා, බෙල් පෙපර්, ලීක්ස් අරගත්තා. ආයෙ අපි එදා ගත්තේ පැකට් කරලා තියෙන කොත්තු. ඊට පස්සේ තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට ඉඟුරු සුදු ලුණු ටික දාලා ඒ ටික හොඳට ටෙම්පරාදු කරලා ඊළඟට බීලුණු පොඩ්ඩකුයි අම්මිරිස් ටිකයි දාගන්නවා. ඊළඟට අපි බිත්තර 3ක් දාගත්තා. බිත්තර ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි කැරට් ටික, ගෝවා ටික, මාළු මිරිස් ටිකයි ඒ ඔක්කොම දාගන්නවා. මේ එළවලු ඔක්කොම ගොඩක් පොඩියට කපා ගන්න තරමට කොත්තුවේ රස ගොඩක් වැඩි වෙනවා. ඊළඟට රස පදමට කෑලි මිරිස්, ලුණු එහෙම දාගන්න ඕනේ. හීනියට කපාගත්ත ලීක්ස් ටිකක් දාලා ඒ මිශ්‍රණය ටෙම්පරාදු වීගෙන එනකොට ඊළඟට කරන්න තියෙන්නේ කොත්තු රොටි ටිකක් දාගෙන හොඳට මික්ස් කරගන්න එක තමයි. මද ගින්දරේ අපේ කොත්තු රොටි ටිකත් එක්ක ටෙම්පරාදු හොඳට මික්ස් කරගන්න ඕනි. අපි නම් ආයේ සැර මදි වෙයිදෝ කියලා හිතලා ගම්මිරිස් ටිකකුත් දාගත්තා. ඊළඟට අපි කලින් හදලා තියාගත්ත චිකන් කරි එකෙන් චිකන් හොදි අරගෙන අපේ මිශ්‍රණයට දාගන්න ඕනි. අපිට කැමති නම් කෑලිත් අරගෙන පොඩියට කපලා දාගන්න පුළුවන්. අපේ කොත්තු එකේ පෙනුම වැඩි වෙන්න අපි කලින් කපලා අරන් තියාගත්ත ලීක්ස් ටිකකුයි බෙල් පෙපර් ටිකකුයි
ආයෙත් උඩින් එකතු කරා. දැන් නම් ඉතින් අපි අපේ රසම රස කොත්තු එක හදලා ඉවරයි. ගෙදරදීම මේ විදියට පිරිසිදුවට රසට ගුණට හදපු කොත්තුව කඩෙන් කරනවට වඩා ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒ වගේම රසකාරක මුකුත්ම දාන්න නැතුන් හදන මේ කොත්තු එක කඩෙන් ගන්නට වඩා ගොඩක් රසයි. කොත්තු කන්න ඕනි වුණාම පොඩි වෙලාවක් වෙන් කරලා ගෙදරදීම මේ වගේ රස කොත්තුවක් හදලා කාලා බලන්න. ඉතින් එදා රෑ කෑම වේලට අපි කොත්තු වලට අමතරව බත් හදලා, මොඤ්ඤොක්කල හදලා, පොලොස් කරියකුත් හදලා මාළුත් හැදුවා. ඉතින් රස කෑම ගොඩක් පිරුණු මගේ ලොක් එක අද මම ඉවර කරන්න තමයි මේ යන්නේ. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන රසවත් vlog එකක් අරගෙන ඉක්මනින්ම මම එන්නම්.